කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අද ඔයාලට අරන් එන්නේ අබේගිරි විහාර සංකීර්ණයේම පිහිටලා තියෙන හැබැයි වැඩි කවුරුත් බලන්න යන්නේ නැති හරි ලස්සන තැන් ටිකක් පිළිබඳවයි. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මගේ channel එකත් එක්ක හැමෝම එකතු වෙලා ඉන්න. තුන්වෙනි බෝධිගරය පහු කරලා ටිකක් දුර යද්දී අපිට හම්බ වෙනවා හරි ලස්සන වටපිටාවක්. ඔයාලත් ගියොත් මේ තැන් වලට අනිවාර්යයෙන් යන්න. මොකද වැඩි කවුරුත් බලන්න යන්නේ නැහැ. ඒ වගේම මේ තැන් හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඒ අසලම පිහිටලා තියෙන පාසාද ස්තූපය. මේ කුඩා පර්වතයේ මැදි කරලා ඉදි කරලා තියෙන මෙය පොළොන්නරුවේ සත්මහල් පාසාදය නම් ස්තූප විශේෂයට අයත් වෙනවා. සියම් දේශයේ මෙවැනි පාසාද ස්තූප පවතින අතරම මේ අනුරාධපුර අවසාන කාලයට අයත් වෙනවා. මේ තියෙන්නේ බරෝස් මණ්ඩපය. බෝධිගරයකට තිබූ මෙම දොරටුව එස්.එම්. බරෝස් මහතා විසින් සංරක්ෂණය කළ බැවින් වර්තමානයේ බරෝස් මණ්ඩපය නමින් හඳුන්වනවා. මීට ආසන්නව ඇති සෙල්ලිපි දෙක 10 වන සියවසේ 4 වන මහින්ද රජුට හා 5 වන කසුප් රජුට අයත් වෙන අතරම එමගින් අබේගිරි විහාරයේ පරිපාලන නීති රීති අඩංගු වෙනවා. තවද මෙහි ඉසුරුමුණි විහාරය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, සීයගිරි මහා සෑය, ධාතු මන්දිරය, මහා පාලි දානශාලාව, මෙහෙණවර හා වෛද්‍යශාලාව ආදී ස්ථානයන්හි පෙත්සංස්කරණ ඇතුළත් වෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පිටපතක් මගුල් ඇතුපිට තබා නගරය පුරා ප්‍රදක්ෂිනා කරමින් පූජා පැවැත් වූ බවද මේ ශිලා ලේඛනයේ තවදුරටත් සඳහන් වෙනවා. මේ තියෙන්නේ අබේගිරි විහාර සංකීර්ණයේ ආසන්නයේ පිහිටලා තියෙන වෘත්තාකාර පොකුණක්. මේ හඳුන්වන්නේ යතුරු පොකුණ කියලා. යතුරේ හැඩය ගන්නා නිසා තමා මේකට යතුරු පොකුණ කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මෙවැනි යතුරු පොකුණු අනුරාධපුරයේ කිහිපයක්ම අපිට දැක්ගත හැකි වෙනවා. මේ දැක්වෙන්නේ අබේගිරි විහාර සංකීර්ණයේ සන්නිපාත ශාලාවට භූමියේ ජලය රැස් කිරීමට ඉදි කරලා තියෙන ගඩොල්මය කවාකාර පොකුණයි. ඒ වගේම ජේතවනාරාම සංකීර්ණයේ යතුරු පොකුණු දෙකකුත් මහා විහාර සංකීර්ණයේ යතුරු පොකුණු එකකුත් අපිට දැක්ගත හැකි වෙනවා. ඒ වගේම මේ පොකුණේ පඩි පෙළ ග්‍රැනයිට් කියන පාෂාණයෙන් සමා සාදලා තියෙන්නේ. පැතිබිත්ති මෙම පොකුණද ගඩොල් වලින් සාදා නිම කරලා තියෙනවා. පොකුණ ක්‍රමයෙන් පහළ සිට ඉහළට පියවර කිහිපයකින් විශාල වෙන ආකාරයට තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේවා ආරාමවල සිටි භික්ෂූන් වහන්සේලාගේ ජල පරිභෝජනය සඳහා ඉදි කරපු නිර්මාණයන් බව විශ්වාස කරනු ලබනවා. අබේගිරි විහාර සංකීර්ණය පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ අබේගිරි විහාර සංකීර්ණයට යාබදව වැඩි කවුරුත් බලන්න යන්නේ නැති පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත්. ඒ වගේම හරිම ලස්සන තැන් ගොඩක් පිහිටලා තියෙනවා. ඉතින් ඔයාලත් අබේගිරිය බලන්න ආවොත් මේ තැන් වලටත් පුළුවන් විදිහට යන්න. මොකද මේ තැන් හරිම ලස්සනයි. ඉතින් මම ඔයාලට මගේ වීඩියෝ වලින් මේ තැන් පිළිබඳව ඔයාලට සවිස්තර විස්තර අරන් එනවා. ඉතින් ඉදිරියේදීත් තව ලස්සන තැන් ගොඩක් පිළිබඳ අරන් එන්න මං සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මගේ channel එකත් එක්ක හැමෝම රැඳිලා ඉන්න කියලා ඉල්ලන ගමන්ම අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.